යශෝදරා රහත් තෙරණිය, රාහුල මාතා, බිම්බා දේවිය, යශෝදරා ආදී නම් වලින් බෞද්ධ සාහිත්‍යයේ වර්තමානය දක්වා සියලු බෞද්ධ ජනයාත් හඳුන්වනු ලැබේ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ සමයේ නියත විවරණ ලැබූ දා පටන් සාරා සංකල්ප ලක්ෂයක් අප මහා බෝසතාණන් වහන්සේගේ පාද පරිචිකා බවට පත් වූයේ ඇයයි. එදා පටන් බෝසතාණන් වහන්සේට තමන්ගේ අභිප්‍රාය වූ උතුම් වූ බුද්ධත්වය ලබා ගැනීමට අවශ්‍ය වන පාරමීදම් පිරීමට ඇයගේ ඒ ගතිගුණ වගේම ඇයගේ ඒ සෑම ආත්මයකම තිබූ චරිත මහත් පිටිවහලක් විය. බුදුරජාණන් වහන්සේගේ බණ අසා මහණදම් පිරූ ඇය මහණ වී අඩමසක් යෑමටත් ප්‍රත්‍යයෙන් සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පත්විය. ඉන්පසු වයස 78ක් නික්මන මොහොතේදී බුදුරජාණන් වහන්සේගේ සමීපයට පැමිණ සිහනාද කොට උන්වහන්සේගේ පිරිනිවන් පෑමට පෙර යශෝදරා තෙරණිය පිරිනිවන් පාසේක. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් සාරා සංකල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ඈ මේ ආගමනේ මනාප්‍රිය වචන වගේම ධර්මදාය දායාදව ප්‍රිය භාර්යාවක් වෙන්නේය. ධන හිමියෝසිය භාණ්ඩාකාරයේ රකින්නේ යම්සේද මෑ ඔබගේ කුසල් දහම් භාණ්ඩාරයේ රකින්නේය. ඔබට අනුග්‍රහ කරමින් පාරමී ධර්මයන් පුරන්නේය. කෝඩුව බිඳ පලා යන සිංහ රාජයෙකුසේ අරහත්ත්වයට පත්වන්නේය යන්න දීපංකර බුදුන් එදා අප බෝසතාණන් වහන්සේට දෙසා වදාළහ. මේ ආකාරයටම සාරා සංකල්ප ලක්ෂයක් ගෙවූ කල මෑත් ශාක්‍ය කුලේ උපන්නාහ. අතිශය සුන්දර රූපයක් භෝග සම්පත් ලැබුවේය. සිල්වත් වූහ. බොහෝ ලාභ සත්කාර ලැබුවේය. පසු බුදුරජාණන් වහන්සේගේ පාද පරිචිකා බවට පත් වූ ඇය එතැන් පටන් දිවි හිමියෙන් කටයුතු කළාය. දීපංකර පාදමූලයේ විවරණ ලද්දා පටන් අප මහා බෝසතාණන් වහන්සේට ඕටැන් කරමින් උපකාර කරමින් එතුමිය ආගමන සෑම සිතකම එතුමිය ගැන ගෞරවයක් උපදවයි. එතුමිය තරම් තම ස්වාමියා වෙනුවෙන් ජීවිතය කැප කළ එකම ස්ත්‍රියක්වත් මේ බුද්ධෝත්පාදක කාලයේ දක්නට නැත. මාතෘ සකි භගිනි දාසි භාර්යාවක් ලෙස බෝසතුන්ට පාරමී පිරිමිහිලා එතුමිය කළේ අසිරිමත් කැපවීමකි. සිතවිල්ලකින්වත් තම ස්වාමියා ඉක්මුවා නොගොස් එතුමිය සුරක පතිවෘතාව පුදුම එළවෙන සුරුය. ගෞතම බුදු සසුන තුළ මහා අභිඥාවට පත් වූ ශ්‍රාවකයන් වහන්සේලා සිව් නමකි. ඒ අතර වැඩ සිටි එකම භික්ෂුණිය යශෝදරා තෙරණියයි. ඒ සහ මහත් ගුණදරාගෙන නමුත් එතුමිය ගත කළ නිහතමානී දිවිය ආදර්ශමත්ය, ආශ්චර්යවත්ය. මේසා මහානුභාව සම්පන්න අප්‍රමාණ ගුණදරාගෙන සම්බුදු ලය මඩලෙහි ඉපද ගෞතම සසුනුපරේ පහන් තරුවක් බඳු යශෝදරා මහරහත් තෙරණියට අපගේ නමස්කාරය වේවා. ඒ අපරිමිත ගුණකඳ තවමත් ජීවමාන කරන යශෝදරා මහරහතන් තෙරණියට අපේ ජීවිතවලට කාන්තා ජීවිතයට බොහෝ වැදගත් චරිතයක් ලෙස හඳුන්වා දීමට හැකියි.